ශ්‍රී ලංකාවේ මුළු අපනයන ආදායම මේ විදිහට වැඩි වෙලත් ඇයි අපේ රටේ ආර්ථිකයට තවමත් ඒකෙන් සහනයක් දෙන්නේ නැත්තේ? අපනයන සංවර්ධන මණ්ඩලය මෑතකදී නිකුත් කළ දත්ත සලකා බැලුවොත් ලංකාවේ වෙළඳපොළ පැත්තෙන් ලොකු ධනාත්මක වර්ධනයක් පේන්න තියෙනවා. අවුරුද්දේ මුල් මාස 4, ඒ කියන්නේ ජනවාරි ඉඳන් අප්‍රේල් වෙනකන් මුළු අපනයන ආදායම ඩොලර් බිලියන 5.7ක් දක්වා ඉහළ ගිහිල්ලා තියෙනවා. ඒ කියන්නේ දල වශයෙන් රුපියල් ට්‍රිලියන 1.8ක් විතර. මේක ගිය අවුරුද්දේ මේ කාලයට වඩා 4.3ක වැඩිවීමක්. අප්‍රේල් මාසයේ විතරක් 6ක වර්ධනයක් එක්ක ඩොලර් බිලියන 1.38ක අපනයන ආදායමක් රටට ලැබිලා තියෙනවා. අපනයන සංවර්ධන මණ්ඩලය කියන්නේ මේ වර්ධනයට හේතුව අපේ රටේ ආර්ථිකයේ තියෙන ඔරොත්තු දීමේ හැකියාව කියලයි. එහෙනම් මේ වගේ වර්ධනය වෙලා තියෙන අංශ මොනවද? පසුබෑමට ලක් වෙලා තියෙන අංශ මොනවද කියලා අපි බලමු. මේ නැගිටීමට ලොකුම හේතුව වෙලා තියෙන්නේ පොල් ක්ෂේත්‍රය. පොල් ආශ්‍රිත අපනයන 21කට වඩා වැඩි වෙලා තියෙනවා. විශේෂයෙන්ම ඇක්ටිවේටඩ් කාබන් වැනි අගය එකතු කරපු නිෂ්පාදන 149ක වර්ධනයක් පෙන්වලා තියෙනවා. හැබැයි හැමෝම පුදුම කරන දේ තමයි තොරතුරු සහ sannivedana තාක්ෂණ ක්ෂේත්‍රය ඩොලර් මිලියන 581ක ආදායමක් උපයා තිබීම. ඒ කියන්නේ ලංකාවේ ප්‍රධානතම සහ සාම්ප්‍රදායික අපනයනය වුණු තේ ක්ෂේත්‍රය ඩොලර් මිලියන 451ක ආදායමක් උපයද්දී ඒක අභිබවා යන්න තොරතුරු සහ sannivedana තාක්ෂණ ක්ෂේත්‍රයට පුළුවන් වෙලා තියෙනවා. කෙටියෙන්ම කිව්වොත් දැන් ලංකාව සිලෝන් තේ විකුණලා හොයනවට වඩා වැඩි මුදල් ප්‍රමාණයක් තොරතුරු සහ sannivedana තාක්ෂණ ව්‍යාපාර වලින් හොයනවා. ඒ ආරංචිය නම් හොඳයි. හැබැයි නරක ආරංචියකුත් තියෙනවා. ලංකාවේ ආර්ථිකයේ ප්‍රධාන කුළුණු විදිහට තිබුණු පැරණි ක්ෂේත්‍ර දැන් තියෙන්නේ ලොකු පීඩනයක. ඒ අතරින් ලංකාවේ ලොකුම කාර්මික අපනයනය වන ඇඟලුම් සහ රෙදිපිලි ක්ෂේත්‍රය 7.4කින් පහළ බහින්න හේතුව වෙලා තියෙන්නේ බටහිර රටවලින් ලැබෙන ඇණවුම් ප්‍රමාණය අඩුවීමයි. ඇමරිකාවෙන් ලැබෙන ඇණවුම් 6%කිනුත්, යුරෝපා සංගමයෙන් ලැබෙන ඇණවුම් 8%කිනුත්, එක්සත් රාජධානියෙන් ලැබෙන ඇණවුම් 10%කිනුත් මේ විදිහට අඩු වෙලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි. සමස්ත තේ අපනයනයත් 6%කින් විතර පහළ වැටලා තියෙනවා. විශේෂයෙන්ම මැද පෙරදිග රටවල් වලට තේ යවන එක ගොඩක්ම අඩු වෙලා තියෙනවා. හැබැයි ඩොලරයට සාපේක්ෂව රුපියලේ අස්ථාවරත්වය ඇති වෙන්න හේතුව මේ ඇණවුම් ප්‍රමාණය අඩුවීම විතරක්ම නෙවෙයි. රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා පැහැදිලි කළ ආකාරයට ලංකාවෙන් පිටරට වලට යන ආනයන වියදම, විශේෂයෙන්ම ඉන්ධන ගෙන්නන්න යන වියදම ගොඩක් ඉහළ යාමෙන් මේකට ලොකු බලපෑමක් ඇති වෙලා තියෙනවා. මහ බැංකු දත්ත අනුව අවුරුද්ද මුලදී ලංකාවට දරන්න වුණු අධික ආනයන වියදම නිසා අපේ අපනයනකරුවන් අමාරුවෙන් හොයාගත්ත ඩොලර් ටික මේ වෙනකොට සම්පූර්ණයෙන්ම වගේ රටට අහිමි වෙලා ගිහින්. ඒ වගේම වාහන වැඩි වශයෙන් ආනයනය කිරීමත් රටට එන ඩොලර් සංචිත දිය වෙලා යන්න ලොකු හේතුවක් වන බව මහ බැංකු අධිපතිවරයා කිව්වා. මේ තත්ත්වය පාලනය කරන්න තමයි රජයට රේගු ආනයන බදු මත 50%ක තාවකාලික බද්දක් ගහන්න පවා සිද්ධ වුණේ.